ජීවත් වෙන්න පුළුවන් වුණා. මේ පරිසරයේ තියෙන සතුරු දේවල් අපිට අත්දැකීමක් ලෙස ගන්න පුළුවන් වුණා. ඉතින් මේ නක්ලස් වනාන්තරය ලෝකුරුමයක්. ඒ වගේම මේ වනාන්තර වගේම තවත් වනාන්තර තියෙනවා. ඒ වනාන්තරත් අප සුරකින්න ඕනේ. අපිට අද ඒ ගැන ලොකු අත්දැකීමක් ලැබුණා. ඉතින් තව තවත් මෙවැනි අපිට අත්දැකීම් ලැබෙන පොත දවසක් හම් වේවායි කියලා මා නිහඬ වෙනවා.
ළමා කාලයක් තියෙන්න ඕන. හැබැයි දැන් අපේ ළමයා පුංචි දරුවෝ විතර ළමා විය අත්විඳිනවද? ඔවුන්ගේ ළමා විය ඔවුන්ට තියෙනවද? ඇත්තටම ඔවුන් පරිසරයත් එක්ක බැඳලාද ඉන්නේ? අපි හැම විටම කතා කරනවා දරුවෝ ගැන, පරිසරය ගැන. හැබැයි ඔවුන්ට අපි අවස්ථාවක් දීලා තියෙනවද පරිසරය හා එක් වෙලා ඔවුන්ගේ ළමා විය ඉඳගන්න? ඉතින් අද අපි හිතුවා අපේ දරුවන්ට අලුත් වැඩක් කරන්නට. ඔවුන්ට දවසක් පුරාවටම සෙල්ෆෝන් එකක් නැතිව, පන්ති නැතුව එයාලගේ ජීවිතේ විදහසේ විඳින්නට අවස්ථාවක් හදලා දුන්නා. හැමදාම අපි පුංචි දරුවෝ ගෙදර ඉඳන් මේ කළු තිරේ පිටිපස්සේ තියෙන පාට ලෝකෙ තමයි ඉන්නේ. එයාලා පරිසරය දකින්නේ මේ තිරේ. ඉතින් අපි අද උත්සාහ කරා ඔවුන් මේ තිරෙන් එළියට අරගෙන ඇවිල්ලා ඇත්තටම මේ පරිසරයත් එක්ක අත්විඳින්න. මේ පරිසරයේ සුන්දරත්වය අත්විඳින්න. ගඟත් එක්කලා වැඩක් නැහැ. ගඟට කකුල තෙමන්න නැතුව ඒ ජලයේ තියෙන සිසිල විඳින්න නැත්තම්. ගහක් දැකලා වැඩක් නැහැ. ගහපා මුල ඉඳගෙන ඒ හැමසලගේ සිසිල අත්විඳින්නේ නැත්තම්. ගහක් කොළයකට ආදරයක් හිතෙන්නේ අපි ඒහා ආත්මීයව බැඳෙන්න විතරයි. ඉතින් අපි ඒ වගේ බැඳීමක් අද අපේ පුංචි දරුවෝ ඇතුළත ඇති කරා. ඉතින් උදේ ඉඳන්ම මෙයාලා පැය ගාණක් තිස්සේ අපෙත් එක්ක එකතු වෙලා මේ පරිසරයත් එක්ක තමයි මෙයාලා ජීවත් වෙන්නේ. ඉතින් උදේම දියැලකට ගිහිල්ලා ඒ දියැලේ තියෙන ලස්සන විඳලා ඒ දියැලත් එක්ක එයාලා එකතු වෙලා ගොඩාක් සෙල්ලම් කරා. දියැලේ සෙල්ලම් කරලා එයාලාට පිටුපතේ එයාලගේ තියෙන පීඩන හැම දෙයක්ම හරි ලස්සනට එයාලා එළියට මුදා හැරියා. ඉතින් ඒ මුදා හැරිච්ච දරුවන්ට අවසම උදාසේ සරලව ඉන්න දීලා ඔවුන්ගේ හිතේ තියෙන දේවල් ඔවුන් අර දැක්ක දේ අද කොහොමද යාළගේ ජීවිතේ අත්විඳින්නේ කියන එක තමයි අද මේ ගමේ ඉඳගෙන මේ ළමයි ලස්සනට චිත්‍රයට නගමින් ඉන්නේ. ඉතින් මේක අපේ ආරම්භයක් විතරයි. අපි ඔබට ආරාධනා කරනවා ඊළඟ අදියේදී ඔබේ දරුවාට පරිසරය අත්දැකගෙන ඔවුන්ගේ ලෝකේ ජීවත් වෙන්නට අනාගතයේදී පරිසරයේ ආදරය කරන ඒ වගේම ලස්සන හිත් තියෙන හොඳ පෞරුෂයක් ඇති හැදියාවක් තියෙන ලස්සන ළමයි පිරිසක් මේ ලෝකෙට දායාද කරන්නට අපි මේ දරන උත්සාහයට එකතු වෙන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා. ආයතනයක් විදිහට අපි මේ වගේ වැඩසටහන් කරන්න ප්‍රධාන කාරණාව තමයි අපි දිගින් දිගට ආයතනයක් විවිධ වැඩසටහන් අපි කරනවා. නමුත් මේ වගේ අවස්ථාවක මේ වගේ වැඩසටහනක් කරන්න අපි පෙළඹුණේ අපි ගිය කාලේ දැක්කා විවිධ ළමයිගේ තිබු මානසිකත්වයේ කොයිතරම් දුරකට වෙනස් වෙලාද කියන කාරණාව. මොකද දෙමාපියෝ මේ විදිහට ගත්තාම දෙමාපියෝ ළමයි හත් සම්බන්ධතාවය කොයිතරම් දුරට තිබෙනවද? ඒ ළමයිත් එක්ක කොයිතරම් ගත කරනවද කියන කාරණාවත් ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබ්බා. ඒක හේතුව තමයි ළමයිගේ මානසිකත්වයේ සම්බන්ධයෙන් ළමයි හිතන තැන සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැන් නිකුත් කළ වාර්තාවෙත් තියෙන්නේ. උන්ට යාළුවන් නැහැ. ඒ වගේම තනි වෙලා ඉන්නවා. උන්ගේ ස්තුල් බාය වැඩි. ඒ විවිධ කාරණා මත කරන. ඒ වගේම විෂාද හැදුණු කණ්ඩායම් ඉන්නවා කියනවා. ඒ වගේ ලොකු කාරණා තියෙනවා. එතකොට ඇයි එහෙම වෙලා තියෙන්නේ? ජංගම දුරකථන ඇබ්බැහිව පිළිස් ඉන්නවා කියලා. එතකොට දැන් ළමයි පවා මැෂින් බවට පත් වෙලා තියෙනවා. ළමයිට පරිසරය විඳින්න වෙලාවක් නැහැ. සෙල්ලම් කරන්න වෙලාවක් නැහැ. ඒ කාරණාත් එක්ක ළමයි බොහෝ වෙලාවට ඔවුන්ගේ ජීවිතය ගෙවන්නේ එක්ක කාමරය තුල එක්ක ෆෝන් එක තුල නැත්නම් උපන්ති කාමරය තුල. අන්න ඒ කාරණාව තුල ළමයිගේ විවිධ මේ වගේ දේවල් වෙන්න ප්‍රධාන කාරණාව තමයි ළමයි මේ යන අධ්‍යාපන ක්‍රමයක් එක්ක හැදුණු තරංගය. එන්නේ තරංගයත් එක්ක ළමයි දැන් මැෂින් බවට පත් වීම තුල විශාල කේන්ද්‍රීය තත්ත්වයට පත් වෙලා තියෙනවා. උන් දන්නේ උන්ට ප්‍රශ්නයක් આવුත් විසඳගන්නේ කොහොමද කියලා දන්නේ. උන් ජීවත් වෙන්නේ කොහොමද කියලා උන් දන්නේ. උන්ගේ පරිසරය විඳින්නේ කොහොමද කියලා දන්නේ. ඉතින් අපි දිගින් දිගට මේවැනි කාරණා එන්න රටක් විදිහට හෝ සමාජයක් විදිහට අපට පුරි අපි හිතා බලන කාරණාවක් තමයි ඉදිරියට බිහි වෙන પરම්පරාව මොන වගේ තත්යකට ඇද දමයිද කියන කාරණාව. ඉතින් අපි දෙමාපියෝ විදිහට හෝ අපි සමාජයේ වැඩ කරන විදිහට පිළිස් විදිහට අපි උත්සාහ කරන්න ඕනේ අන්නේ කියන කාරණාත් අපි තේරුම් ගන්න අපි කොහොමද ඒවා වෙනස් කරන්න අපි පුද්ගලික මැදිහත් වෙන්නේ කියන කාරණාවේදී අපි සංවිධානයක් විදිහට මේ වගේ වැඩසටහන් අපි විශාල සංඛ්‍යාවක් කරලා තියෙනවා. නමුත් මේ වගේ වැඩසටහන් අපිට ඕන උනේ නැක්ලස් ලෝකෝරුමේ කේන්ද්‍ර කරගෙන මේ වැඩසටහන් කරන්න ප්‍රධාන කාරණාව තමයි මිනිස්සු දැනගන්නත් මිනිස්සු අපේ ප්‍රජාව දැනගන්නත් ඕනේ. ඒ වගේම ළමයි දැනගන්නත් ඕනේ මොකද්ද නැක්ලස් පද්ධතිය කියන්නේ. නැක්ලස් උරුමය කියන්නේ මොකද්ද? අපි කොහෙද ජීවත් වෙන්නේ කියන කාරණාවෙන්ද තමයි අපි ඇත්තම 30ක් තමයි බලාපොරොත්තු වෙන හැබැයි 32ක් පැමිණ සිටියා. ඒ වගේම විවිධ දුර පළාත් වලින් කට්ටිය ඇවිල්ලා හිටියා. ඒක හොඳ සාධකයක්. මොකද අපි ලොකුවට ඒ වැඩේ මහන්සි නොවුණා.
හැබැයි අපි හිතුව නැති විදිහට සාර්ථක කර ගැනීමට විවිධ අය කතා කරලා විවිධ විදිහට උදව් කරන්නේ. නමුත් සංවිධානයක් විදිහට අපට පුළුවන් ආකාරයට මේ වැඩසටහන කිරීම තමයි අපි ඇත්තටම එකම බලාපොරොත්තු වෙන්නේ. හේතුව අද අපි දැක්ක ළමයිගේ සතුට විඳින විදිහ, උන්ගේ මානසිකත්වයේ කොතනද තියෙන්නේ, ඔවුන් කොහොමද මේක වින්දනය කරන්න කියන එක ආපු කට්ටිය ඇත්තටම ගොඩක් කට්ටිය දැක්කා. අපට පුළුවන් නම් මෙන්න මේ වගේ දේවල් ළමයිගේ මනසට දෙන්න. මොකද පරිසරයත් එක්ක උන් අනුගත කරන්න. පරිසරයත් එක්ක විඳින්න අවස්ථාව දෙන්න. ඒක අඩුම මාසෙට දවසක් හරි වෙන් කරගන්න පුළුවන් නම් උන්ගේ ලෝකේ උන්ට ජීවත් වෙන්න දෙන්න. අපි එක්සෑම් කියලා අවසානට උන්ගෙන් බිහි වෙන උන්ගේ සමාජයේ බිහි වෙන්නේ අනික් කෙනා ගැන හිතන්නේ නැති පරිසර ආදී කරන්නේ නැති මිනිස්සෙක් නම් ඇත්තට ආපහු බලන්න ඕනේ වැඩක් තියෙනවද කියන එක. අන්න ඒ කාරණාවත් එක්ක පුළුවන් අපි දෙමාපියන්ගේ ආයෝජන කරනවා ඒ අනිත් සංවිධාන වලින් අනිත් මේ රාජ්‍ය ආයතන වලින් අපි ඉල්ලනවා මෙන්න මේ ක්‍රමයේ වෙනස් කරන්න ඕනේ. දෙමාපියන්ටත් කියලා දෙන්න ඕනේ උන්ගේ ළමයි කොතෙන්ද ගමන් කරවන්න ඕනේ කියන එක. මොකද දැන් අපි හැම පැත්තෙම සමාජයෙන් වගේම විවිධ රූපවාහිනී මාධ්‍යම අහන්න ලැබෙන්නේ ඔවුන් කොහොමද එක්සෑම් පාස් කරන්න කියලා. ඔවුන් කොහොමද එක්සෑම් එකට මුහුණ දෙන්නේ කියන එක. ඔවුන් කොහොමද ඒකට මුහුණ දෙන්න පෙර සූදානම් කරන්න කියලා. හැබැයි ඔවුන් ජීවිතය විඳින්න උන්ට කවුද කියලා දෙන්නේ? ජීවිතය කොහොමද උන් පරිසරත් එක්ක විඳින්නේ? ඔවුන් කොහොමද උන්ගේ මනස හදාගන්නේ? එතකොට අපි දෙමාපියෝ විදිහට වගකීමක් තියෙනවා ඔවුන්ගේ ජීවිතේ ආරක්ෂා කරගන්න. ඉතින් සමාජයක් විදිහට අපි උත්සාහ කරමු. අපි කොහොමද ළමා ලෝකයේ ඔවුන්ට දෙන අතරේ අපි හිතන තැනට උන් යවන්නේ. ඒක අපි හිතන තැනද නැත්නම් ඔවුන් හිතන තැන කියලා අපි තීරණය කරනවා. මොකද අපි හිතන තැනට උන් ගියා කියලා ඔවුන්ගේ ලෝකේ සැබෑ වෙන්නේ. අපි උත්සාහ කරමු. අපි කණ්ඩායමක් විදිහට හෝ මෙන්න මේ ක්‍රමයේ වෙනස් කරන්න.